Hello guys, welcome back to my YouTube channel. අද අපි දවස පටන් ගන්න හින්දා ස්ටාර්බක් එකට ගියා කොෆි එකක් බොන්න. හැබැයි මම එතෙන්ට ගියාට පස්සේ මගේ මයින්ඩ් එක චේන්ජ් වුණා. මොකද ස්ටාර්බක් එකේ ඇනිවර්සරි එකට එයාලා අලුතෙන් ස්පෙෂල් ඩ්‍රින්ක් එකක් දීලා තිබ්බා. ඉතින් මං ඒක තමයි ගත්තේ. අනිත් දෙන්න මට මතක විදිහට චොකලට් ඕ වැනිලා ඩ්‍රින්ක්ස් දෙකක් ගත්තා. ඊට පස්සේ මගේ හෙයා අපොයින්ට්මන්ට් එකක් තිබිලා මං ගියා සැලොන් එකට. ඉතින් මේ අපේ අක්කා කියන ඔබ සැලොන් එකක she's the best. ඉතින් එයා මගේ හෙයා එක මට ඕන විදිහට ලස්සනට ඇත්තටම කපලා දුන්නා. මොකද මං කලින් හෙයා කලර් එකක් දාලා තිබ්බේ. ඒකට පස්සේ මං කැපුවේ කොණ්ඩේ යටින් විතරයි. ඒ හින්දා මට පොඩ්ඩක් මගේ හෙයා එක ගැන බලන්න බැරි වුණා. එදා දවසට මං දාගෙන තිබ්බේ මගේ හෙයා අපොයින්ට්මන්ට් එක විතරයි. මොකද අපේ අක්කාගේ යාළුවෙක් කෙනා කිව්වා. ඉතින් එයා එක්ක අපි ලන්ච් එක ගන්න ගියා මේ කීවර වෙලා. ලන්ච් එක ඉවර වෙලා අපි හැමෝම shopping කරන්න ගියා. ඒ අක්කා නේපල්ස් වල ඉන්නේ මේ. ඉතින් යාට සොවිනියර්ස් ටිකක් ගන්නත් එක්කම තමයි අපි ආවේ. හැබැයි අපි එන්න අපුනේ මිනිස්සු එකෙන්. මමත් ආසම ෂොප් එකක් තමයි මිනිස්සු එකේ. ඉතින් මමත් පොඩි අයිටම්ස් වගේ බලවල හිටියා. ගර්ල්ස් නම් දන්නවා ඇති මේ වගේ ෂොප් එකකට ගියාට පස්සේ කාට බඩු ගන්න ගියත් අපිත් එකක් අනිවාර්යෙන් ගන්නවා කියලා. ඉතින් එදාම රෑ ඔයාලා පොඩ්ඩක් දන්න කියන කෙනෙක් බලන්න ගියා කිව්වට කොන්සර්ට් එකක් තිබුණා දිනේෂ්ගමගේ ඇන්මේට් ලේන්. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් වෙලාසන ගෙදර එන්න ඕනා. ඒත් එන ගමන් මගේ එක්සෑම් එකක් තිබිලා ඒකට ඕන කරන දුම් වගේකුත් අරගෙන ගෙදර ආවා. එහෙනම් ඔයාලත් අපිත් එක්කම කොන්සර්ට් එක එන්ජොයි කරමු. Thanks for watching. Bye.